ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. අද මම ඔයාලට ගෙනාවේ රස වම්බටු බැදුමක්. ඉතින් මගේ වීඩියෝ එක හොඳ නම් subscribe කරලා මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මම අරන් තියෙනවා වම්බටු කරල් 6ක්. මම හයිබ්‍රිඩ් වම්බටු තමයි අරන් තියෙන්නේ. මුලින්ම ඔයාලා මේ වම්බටු ටික හීනියට කපා ගන්න. මෙන්න මේ වගේ වම්බටු ටික හීනියට ඔක්කොම කපා ගන්න. වම්බටු වලට එකපාරම ලුණු දාන්න එපා. ලුණුයි කහයි වෙන වෙනම දාන්න නැත්නම් වතුර උනනවා. ඊළඟට ඔයාලා පොල් තෙල් ටිකක් දාලා තෙල් ටික රත් කරගන්න. වම්බටු ටික ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බැද ගන්න. හරි ඉතින් මෙන්න මේ වගේ රන්වන් පාට වෙනකම් බැද ගන්න. වම්බටු ටික බැදගෙන ඉවර වෙලා තෙල් ටික බේර ගන්න අමතක කරන්න එපා. ඊගාවට මම අරන් තියෙනවා ලුණු අවමිරිය සුදු ලුණු කරපිංචා. හරි ඉතින් ඔයාලා මේ ටික ගැඹුරු තෙලේ බැද ගන්න. බැදගත්ත දේවල් ටික ඔක්කොම එක මැටි ඇතුලකට දාලා ඒකට මිරිස් කුඩු මේ සැඳි භාගයක්, බැදපු තුන පහ මේ සැඳි භාගයක්, ලුණු කුඩු ටිකක්, කුඹලකර ටිකක්, කුරුඳු පොත්තක් දාලා ඒකට පොල් කිරි කෝප්පයක් එකතු කරන්න. පොල් කිරි ටික දාලා හොඳට මිශ්‍ර කරගන්න. ඉතින් ඊට පස්සේ මම අරන් තියෙන්නේ සීමලයිස්ම මේ සැඳි භාගයක්. ඔයාලා කැමති නම් පිනාකිරි උනත් ගන්න පුළුවන්. ඊගාවට ඔයාලා සීනි මේ සැඳි භාගයක් විතර එක් කරගන්න. හොද්ද පැහෙනකොට අර බැදගත්තු වම්බටු ටික එකතු කරගන්න ඕනේ. හොඳින් කලවම් කරලා විනාඩි 3ක් වගේ තියලා ලිපෙන් බාගන්න. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත වම්බටු මෝදුවක් වගේම රස වම්බටු බැදුමක්. එහෙනම් සුබ දවසක් ඔයාලට. මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා.